ඒවා ඒ කාලේ මෙලොවරක් නෑ හරිද? හැබැයි අද හැරලා බලද්දී ඒවල් නිකන් වෙනම අමුතු විදිහට රාත් වෙනවා. හොඳට මතකයක් තියෙනවා. බයිසිකලේ යනකොට ඒ වැස්ස කාලේට මම මට මතකයි මට අරම යන එක ලැජ්ජයි. හරිද? ඒ කියන්නේ එන ගෝණි බිල් එක වගේ. හැබැයි ඒ කාලේ ඉඳන් එකම දේ තමයි අර සාරයට මේක මෙතනින් වෙනස් කරන්න තිබ්බ උවමනාව තිබුණා. ඒ කියන්නේ යනකොට එනකොටද පාරේ දකින්න වාහනයක්ද පාරේ දකින්න එක එක මිනිස්සු කරන දේවල් මේ හැම එකක්ම දැක්කම අර ඔළුවේ වැඩ කරන්නේ නෑ. හරි මේ දැන් මේ දැන් තියෙන සිටුේෂන් එක හරි මම මේක කාගෙන කරනවා. ආයේ මොන තත්ත්ව කොහොමවත් මම මේක කරන්න දින උපරිමය කරනවා කරලා ඉවරලා මම මගේ පාර හදා ගන්නවා. මගේ ටාගට් එක තිබුණේ අවුරුදු 30 වෙනකොට. මට ඒ වෙනකොට කරන්න තිබුණ ගොඩක් දේවල් මට අවුරුදු 24 25 විතර කරගන්න පුළුවන් වුණා. ඒක මට හොඳට මතකයි. මම A level පටන් ගන්නකොට කියන්නේ මම එතකොට මේ 11 වසර වෙනකන් ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්නේ. ඒතර 11 වසරෙන් පස්සේ අපිට හොස්ටල් නෑ. එතකොට අපේ මොකක් හරි එළිය අපි ක්‍රමයක් හදා ගන්න ඕනේ ඉන්නේ. එතකොට අපේ අම්මයි තාත්තා ඒගොල්ලෝ රජේ පාසල් වල ගුරුවරු. ඉතින් ගුරුවරු කිව්වම ඉතින් අර එහෙම මහා ලොකු එහෙම ආර්ථිකමය තත්ත්වයක් ඒගොල්ලන්ට නෑනේ. නමුත් එයාලා කොහොම හරි පුළුවන් හැටියට ගම ගුරුනායකල්නේ අපි. එයාලා ඒව හදාගෙන මෙහි ට්‍රාන්ස් හදාගෙන මෙහි ඔය රෙන්ට් එකට ගෙදරක අරගෙන ගෙදරක් අපිට තාත්තට බයික් එකක් තිබුණා. ඒ බයික් එකේ තමයි මම ඉස්කෝලේ යන්නේ නේව එහෙම කරන්නේ. ඒතර ඒ කාලේ යනකොට දැන් එහෙම අර ඒවා ඒ කාලේ මෙලොවරක් නෑ හරිද? හැබැයි අද හැරලා බලද්දී ඒවල නිකන් වෙනම අමුතු විදිහේ රහක් දෙනවා. ඔය හොඳට මතකයක් තියෙනවා. දැන් බයිසිකලේ යනකොට වහින දවස් වලට කියලා වෙන විදිහකට යන්නේ නෑ. වහින දවසටත් බයික් එකේ තමයි යන්නේ. එදාට අපේ ගෙදර තියෙනවා වෙනම අර ෆුල් ජැකට් එකක්. ඒකෙන් මුළු ඇඟම වැහෙනවා. ඒ කියන්නේ කලිසමේ ඉඳන් තියෙනවා. ඒකේ කලිසමක් වගේ එකක් තියෙනවා. ඒක ඇඳ ගන්නවා ඉස්කෝලේ කලිසමට උඩින් දාන ජැකට් එක තියෙනවා. තව හෙල්මට් එක තියෙනවා. හෙල්මට් එකට උඩින් තරක දැම්මම එන ගෝණි බිල් එක වගේ තමයි පෙනුම. හැබැයි ඉතින් තෙමෙන්න නැතුව යන්න පුළුවන් ඉස්කෝලේට. ඒතර බයික් එකේ තාත්තත් එක්ක කරලා තාත්තා මරදානේ අශෝකේ වැඩ කරේ ඒ කාලේ දැන් රිටයර්ඩ්. එයත් එක්ක බයික් එක යනවා මම පිටිපස්සේ යනවා. ඔහොම තමයි A level පටන් ගත්තා. ඒ වෙනකන් අවුලක් නැහැ. ඉස්කෝලේ ඇතුළේම හිටියේ හොස්ටල් එකේ හිටියේ ඉස්කෝලේ යන්න එන්න පුළුවන්. අර කාලේ එහෙම බයික් එකේ තාත්තත් එක්ක පිටිපස්සේ යන එක තමයි කරන්නේ. ඔය වැස්ස කාලේට මට එන මතකයි මට දැන් අරම යන එක ලැජ්ජයි. හරිද? ඒ කියන්නේ එන ගෝණි බිල් එක වගේ අත්‍තරම එහෙම ඇඳගත්තා. මම එන කලිසම ජැකට් එක වගේ ගහගෙන මේ ලොකු මේකක් ඇඳගෙන හෙල්මට් එක දාගෙන ඒක වෙහෙන්නත් තව එකක් දාගත්තම එන කැතයි අත්‍තරම. ඒතර මේ ඒ කාලේ මට එන ලැජ්ජයි එහෙම යන්න. මං ඒ හින්දා ඔය සමහරක් දවස්වල මෙහෙම වැඩ වෙනවා. දැන් ගෙදරින් බහිනකොට පොඩි වැස්සක් එනවා. ඉස්කෝලේ කිට්ටුවට යද්දී ඒ වැස්ස නැති වෙනවා. දැන් මේ හෙන පායලා තියෙන දවසක මං අර ගෝණි බිල් එක් වගේ යනවා. හරි? ඒක නිකන් හෙනම මේ ලැජ්ජයි. ඒක ඊළ කියලා මට අර දැන් ඉස්කෝලේ ගාවට ගිහිල්ලා ඒතර මං ඇඳුම් ඔක්කොම ගලවන්න ඕන. අර ජැකට් එකයි කලිසමත් ගලවලා කලිසම කියන අර උඩින් ඇඳගෙන තියෙන එක ඒක අයින් කරලා දාලා ඉස්කෝලේට යද්දී ඕක යනකොට අර ළමයි එහෙම බලන් ඉතින් එහෙම ඇත්තට මේක ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. නමුත් ඒ කාලේ ඉතින් පොඩිකමට අපිට හිතෙන හැටි ඒක නිකන් මට නිකන් අවුල් වගේ නිකන් හැමෝම බලාගෙන යනවා. මම එතන ඉස්කෝලේ ගාව අර නිකන් තියෙන ඔක්කොම ටික ගලවලා යනවා. පොඩි නිකන් ඒකේ මට නිකන් මානසික වශයෙන් අවුලක් තිබුණා. බොරු දේවල් තේරුමක් නැති ඒවා. ඉතින් ඒ වයසට එහෙමම තියෙනවනේ. එහෙනම් මට හොඳට මතකයි යනකොට ඉස්කෝලේට ටිකක් කලින් කරලා තාත්තලා කියලා තාත්තා මේ හරියට නතර කරලා අපි ඇඳුම් ටික අයින් කරගෙන ඉස්කෝලේට යනකොට පිළිවෙලටවත් යන් අඩු ගන්න කියලා අර එහෙම. ඒතර ඔහොම තමයි ඒ කාලේ ගියේ. හැබැයි ඒ කාලේ ඉඳන් එකම දේ තමයි අර සාරයට මේක මෙතනින් වෙනස් කරන්න තිබ්බ උවමනාව තිබුණා. ඒ කියන්නේ යනකොට එනකොටද පාරේ දකින්න වාහනයක්ද පාරේ දකින්න එක එක මිනිස්සු කරන දේවල් දේ හැම එකක්ම දැක්කම අර ඔළුවේ වැඩ කරන්නේ නැහැ. හරි මේ දැන් තියෙන සිටුේෂන් එක හරි මම මේක කාගෙන කරනවා. ආයේ මොන තත්ත්ව කොහොමවත් මම මේක කරන්න දින උපරිමය කරනවා කරලා ඉවරලා මම මගේ පාර හදා ගන්නවා. මගේ ටාගට් එක තිබුණේ අවුරුදු 30 වෙනකොට. මට ඒ වෙනකොට කරන්න තිබුණ ගොඩක් දේවල් මට අවුරුදු 24 25 විතර කරගන්න පුළුවන් වුණා. ඒකට හේතුව ඉතින් අර අසාමාන්‍ය විදිහට ඒකට අපි කමිට් වෙන එක. එහෙම කරගෙන මම මේක වෙනස් කරනවා. වෙනස් කරලා සම්පූර්ණයෙන් මේ තියෙන සිටුේෂන් එක කන පිට හරවලා මට ඕන ලයිෆ් එක මොකද්ද මම මේකට යනවා.